මාත්‍යෝ යන්නේ මේ නෝනේ කෙනෙකුත් ඉන්නේ. ඔය මහත්තයා සුවඳින්නේ අඳුරගන්නේ. උදුම හැකියාවක් තියෙන මහත්තයා. ඔව්. දැන් සුවඳින්නේ. මහත්තයා මේ ඉන්නේ තරිඳු. මේ ඉන්නේ දාපෙණි අයියා. මහත්තයා මේ ඉන්නේ තරිඳු. ඉතින් මේ ගොඩාක් දක්ෂ හොඳ කොල්ලෙක් මහත්තයා. හොඳට ඉගෙනගෙන ඉන්නේ. කරුණික මහත කියන්නේ මහත්තයෝ උපතින්ම S2 පේන්නේ නැහැ. එදා ඉඳලා මහත්තයෝ ඉතින් මම තමයි මුගේ හැම දෙයක්ම බලන්නේ නේද කියපන්. ඔව් මගේ හැමදේම බලා කියන්නේ දාපෙණි අයියා තමයි. ඔව්. ඉතින් මහත්තයෝ මේ ආබාධිත පුද්ගලයන්ට ඉතින් මේ ආධාර වගේක් දෙනවා කියලා ආරංචියක් ආව මහත්තයෝ. ඉතින් මේ අපේ තරිඳුටත් මොකක් හරි ආධාරයක් දෙන්න පුළුවන් නම් මහත්තයාට බොහොම පින් මහත්තයෝ තරිඳු වැඳපන්. ඔව් මහත්තයෝ ගොඩාක් පින්. බලන්න කොච්චර ධෛර්යවන්ත තරුණයෙක්ද කොච්චර බාධක මැද ජීවිතය අරන් ගියත් ඉගෙනගෙන මට නම් හරිම සතුටුයි දරුවෝ හරිම සතුටුයි හරිම ආදර්ශවත් තරුණයෙක් තරුණ පුතේ අපිට හරිම සතුටුයි අද ඔයව හම්බෙච්ච එක ගැන තරුණ පුතේ ඔයාලා වගේ කට්ටිය මේ ලෝකේ තනි වෙලා නැහැ දැන් මේ දාබරි අයියා ඉන්නවා ඒ වගේම අපි ඉන්නවා ඔයාලා වගේ අයට උදව් කරන්න ඒ වගේම දෙවියෝ මේ ලෝකෙට හැමෝම එවලා තියෙන්නේ තව කෙනෙක්ට උදව් කරන්න. ඔය ඉගෙනගත්තු දේවල් වලින් ඔයාටත් පුළුවන් තව කෙනෙක්ට උදව්වක් කරන්න. ඒකට තමයි අපි ජීවත් වෙන්න ඕනේ තද්දු පුතේ. මහත්ලා කියපු වචනයක් පාසා මාගේ හදවතටම වැදුනා. මහත්තයා කිව්වා වාගේ මාත් ආසයි මට පුළුවන් හැකි ආකාරයෙන් කාටයි හරි උදව් කරන්න. බලන්නේ වචන සුමිත් මට දැන් මහත්තයාට උදව්වක් කරන්න පුළුවන්. මොකද්ද මගේ දරුවෝ මං කැමති නෑ මහත්තයා වගේ රත්තරන් මිනිස්සෙක් එහෙම කවුරුවක්වත් ඉස්සලා අපහසුතාවයට පත් වෙනවට. ඒ හින්දා මං කියන්න මහත්තයා කායිසි මේ ජිප් එක ඇල්ලලා දාපිරයි මේ. බලාගෙන කලබලයට අහුවේ. හරියට දැන් ගන්න. ඉන්න ආදාර අරయ్యා. අරින්දු මහත්තයා මට කතා කළාද? මම මොඩේ තන්දු අනේ මට මොකක් පේන්නේ දාපිරයි මේකන් යකෝ දැන් වැඩක් නැහැ අතන කාලා වැඩේ දැන් මගුලක් කරන තනේ හරි ආ මොබයියා මට පේන්නේ නැත් එකේ ඉන්නුනේ අම්මේ මට පේන්නේ දාපිරයි මම